අද අපි කතා කරන්නේ ප්‍රාග්ඥෂ්ටිකයේගේ ශූන්‍යෂ්ටිකයේගේ DNA ප්‍රතිවලිතයේ වෙනස්කම් මොනවද කියලා. ඒ කියන්නේ ප්‍රාග්ඥෂ්ටිකයේගේ උනත් DNA ප්‍රතිවලිතයේ සිද්ධ වෙනවා. ශූන්‍යෂ්ටිකයේගෙත් මේ DNA ප්‍රතිවලිතයේ සිද්ධ වෙනවා. හැබැයි මේ වෙයි සමහර වෙලාවට සමහර තැන්වලදී වෙනස්කම් තියෙනවා. සමහර තැන්වලදී සමානකම් තියෙනවා. කොහොමද මෙහෙම සමානකම් එන්නේ? කොහොමද මෙහෙම වෙනස්කම් එන්නේ? ඔයා පළවෙනියට මතක තියාගන්න ඕනේ දේ තමයි මේක කෙටියෙන් මතක තියාගන්න. ක්‍රියාවලිය සමානයි. එන්සයිම සමහර තැන්වලදී වෙනස්. මුලින්ම මේ දෙක මතක තියාගන්න ඕනේ. ක්‍රියාවලිය සමානයි, එන්සයිම වෙනස්. දැන් අපි මෙන්න මේ දෙක තමයි කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරගන්න යන්නේ. කොහොමද ක්‍රියාවලිය සමාන වෙලා එන්සයිම වෙනස් වෙන්නේ? මේ එන්සයිම වෙනස් කියලා කිව්වට සියලුම එන්සයිම වෙනස් වෙන්නේ නැහැ. සමහර එන්සයිම සමානයි, සමහර එන්සයිම වෙනස්. දැන් අපි අද මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් තේරුම් ගන්න යන්නේ මෙන්න මේ වචන දෙක තේරුම් ගන්න එකයි. මේ හැම වෙනස්කමකටම පළවෙනිම හේතුව වෙන්නේ ප්‍රාග්ඥෂ්ටිකයේගේ ශූන්‍යෂ්ටිකයේගේ වර්ණ දේහවල තියෙන වෙනස. අපි මුලින්ම කතා කරා සත්‍ය වර්ණ දේහ කියලා හඳුන්වන්න පුළුවන් ශූන්‍යෂ්ටිකයේට විතරයි කියන එක. ඒ කියන්නේ දැන් ප්‍රාග්ඥෂ්ටිකයෙක් ගත්තත් ශූන්‍යෂ්ටිකයෙක් ගත්තත් අපි වර්ණ දේහ කියලා කියනවා. මොකද ඒගොල්ලොන්ට DNA එක්ක එකතු වෙච්ච ප්‍රෝටීන තිබ්බ දෙගොල්ලොන්ටම. හැබැයි හිස්ටෝන ප්‍රෝටීන කියන එක තිබ්බේ ශූන්‍යෂ්ටිකයන්ට විතරයි. එතකොට හිස්ටෝන ප්‍රෝටීන තියෙනවා නම් තමයි අපි සත්‍ය වර්ණ දේහ කියලා හඳුන්වන්නේ. මුලදීම මෙන්න මෙහෙම වෙනසක් තියෙන හින්දා තමයි මේ හැම වෙනස්කමකටම ඒ කියන්නේ දැන් අපි මේ ප්‍රතිවලිතයේදී මොනවා හරි වෙනසක් කියලා කියනවා නම් ඒ හැම වෙනසකටම හේතු වෙන්නේ මේ වර්ණ දේහ සත්‍ය වර්ණ දේහ වීම නැත්නම් සත්‍ය වර්ණ දේහ නොවීම. ඒ කියන්නේ ප්‍රාග්ඥෂ්ටිකයන්ට හිස්ටෝන ප්‍රෝටීන නැතිවීම හින්දා එයාලගේ වර්ණ දේහ අනිත් අයට ශූන්‍යෂ්ටිකයන්ට වඩා වෙනස් වුණානේ. අන්න ඒ නිසා තමයි මෙයාලගේ එන්සයිම කොහෙදී හරි වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න හේතුව. ඊළඟ වෙනස තමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ශූන්‍යෂ්ටිකයේ කිව්වම වර්ණ දේහ විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ප්‍රාග්ඥෂ්ටිකයේට තියෙන්නේ තනි චක්‍රීය වර්ණ දේහයක්. සමහර වෙලාවට අර යාළගේ න්‍යෂ්ටික ප්‍රදේශයෙන් පිටත වෙන වෙනම වර්ණ දේහ බහිෂ් වර්ණ දේහ කියලා පොඩි ප්ලාස්මිඩ විදියට පොඩි වර්ණ දේහ පොඩක් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ එක චක්‍රීය එක වෘත්තාකාර තනි DNA අණුවක්. හැබැයි ශූන්‍යෂ්ටිකයක් ගත්තාම එහෙම නෙමෙයි. ශූන්‍යෂ්ටිකයක් කියන්නේ වර්ණ දේහ විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මිනිස්සෙක් ඇතුළත වර්ණ දේහ 46ක් තියෙනවා. ඒ විදිහට විශාල වර්ණ දේහ ප්‍රමාණයක් මෙහෙම සෛලය ඇතුලේ න්‍යෂ්ටියේ ගබඩා වෙලා තියෙනවා. දැන් මේ ප්‍රතිවලිතේ පටන් ගන්න කොහෙන්ද? origin of replication. ඔරි ස්ථානය කියලා අපි ඒක හැඳින්වුවා. දැන් ඔයා හිතන්න මේ එක තනි චක්‍රීය වර්ණ දේහය ඔරි ස්ථානයෙන් පටන් අරන් ප්‍රතිවලිත වීගෙන යනවා. එන්න යාට සර්ව සම දැන් අපි දන්නවා ප්‍රමාදී දාමය පෙරටු දාමය අපි ඒවා කතා කරලා තින්නේ. ඒ විදිහට කොහොම හරි දැන් සංශ්ලේෂණය වෙලා ඔන්න යාට සර්ව සම තනි එක්කෙනෙක් හැදිලා වෙන් වෙනවා. ඔයා හිතන්න මේ ශූන්‍යෂ්ටිකයගේ මෙහෙම දඟර ගහලා තියෙන විශාල DNA ප්‍රමාණයක් එක ඔරි ස්ථානයකින් පටන් ගත්තොත් ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ සම්පූර්ණ දඟරයම ප්‍රතිඵලිත වෙලා ඉවර වෙන්න කොච්චර වෙලා යයිද? අපේ ඇඟ ඇතුලේ සෛල එක වැඩි කිරීම 10 9ක් විතර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔය ඔක්කොම සෛල එක දවසේ ප්‍රතිඵලිත වෙන්නේ නැහැ තමයි. හැබැයි විශාල ප්‍රමාණයක් ඇඟ ඇතුලේ දවසකට සෛල හැදෙන්න ඕනේ. එතකොට මෙහෙම එක සෛලයකත් විශාල DNA ප්‍රමාණයක් තියෙනකොට සෛලත් විශාල ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනකොට මෙන්න මේ විදිහට එක ඔරි ස්ථානයකින් වැඩේ පටන් අරන් ප්‍රතිඵලිත වෙන්න ගියොත් මේ වැඩේට ගොඩක් වෙලා යනවා. ඒකට වැඩේ අකාර්යක්ෂමයි. සාමාන්‍යයෙන් අපි පරිණාමයේදී පුළුවන් තරම් කාර්යක්ෂම ජීවියෙක් වෙන්න තමයි හැමදේම හැඩගස්සගෙන ඉන්නේ. හොඳම විසඳුම තමයි එක ඔරි ස්ථානයක් නැතුව ඔරි ස්ථාන කීපයක් තියාගන්න. ඔන්න දැන් මම මතක තියාගන්න ඕනේ දේ තමයි ශූන්‍යෂ්ටිකයේගේ DNA අණුවක ප්‍රතිඵලිතේ පටන් ගන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. ඒ හැම තැනකීම ප්‍රතිඵලිතේ පටන් අරගෙන කරගෙන යනකොට ඉක්මනට ප්‍රතිඵලිත වෙනවා. දැන් ඔයා හිතන්න මෙන්න මේ විදිහට. මේ ප්‍රාග්ඥෂ්ටිකයේ එයාගේ DNA අණුව. එයා මෙතනින් විතරක් ප්‍රතිඵලිතේ පටන් අරගෙන ඔන්න එයා ඔයා හිතන්න පැයක් ගියා කියලා එයාගේ DNA අණුව හැදිද්දි. ඔන්න දැන් මෙයා මේක හදාගත්තා එක පැයකින්. හැබැයි ඔයා හිතන්න ශූන්‍යෂ්ටිකයක් ඉන්නවා.
එයාගේ DNA අනුව මෙහෙම විශාලට තියෙනවා. ඒක ඔයා හිතන්නේ මේක වගේ 5 ගුණයක් කියලා. දැන් මේකට පැයක් ගියා නම් මේකට පැය 5ක් යනවනේ. එක තැනකින් පටන් අරන් වුණා. හැබැයි ඔයා හිතන්න මේක කෑලි 5කට කැඩිලා ඔරිස්ථාන දැන් මේ වගේ රවුම් වලින් හඳුන්වන්නේ ඔරිස්ථානයක්. මේ විදිහට ඔරිස්ථාන 5කින් වැඩේ පටන් ගත්තොත් ගානට පැයක් ඇද්දි වැඩේ වෙනවා. ඇයි? සම්පූර්ණයෙන් තනි තැනකින් පටන් අරන් වුණොත් තමයි පැය 5ක් යන්නේ. දැන් පටන් ගත්ත දැන් 5ක් තියෙනවා. මේක නිකන් හරියට තනි මිනිස්සෙක් වැඩ කරන එකයි මිනිස්සු 5ක් එකට වැඩ කරනවා වගේ වැඩක්. එතකොට ඔයාලට පැහැදිලිව තේරෙනවා සූන්‍යෂ්ටිකයකට ඔරිස්ථාන විශාල ගානක් තිබ්බොත් එයාලගේ වර්ණදේශ ප්‍රමාණය වැඩි වුණා කියලා වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද වර්ණදේශ ගාන වැඩි වුණාට වැඩේ පටන් ගන්න තැන් ප්‍රමාණය වැඩි. අන්න ඔයාලට දැන් මේ අවසාන දෙක ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ප්‍රාග්ඥෂ්ටිකයේගේ වර්ණදේශවල ප්‍රමාණය පොඩි. එතකොට ඔරිස්ථාන එකක් තිබ්බම ඇති. ඒ කියන්නේ වැඩේ පොඩි වැඩේ කරගන්න එකම මිනිස්සෙක් හිටියාම ඇති වගේ වැඩ. ශූන්‍යෂ්ටිකයේගේ වර්ණදේශ ප්‍රමාණය විශාලයි. එයාලට සෛලයක් ඇතුලේ වර්ණදේශ විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. එතකොට වැඩේට ලොකු වෙලාවක් යන එක නවත්ත ගන්න ඔරිස්ථාන ගොඩකින් වැඩේ පටන් අරගෙන වැඩේ කරගෙන යනවා. ඔන්න ප්‍රාග්ඥෂ්ටිකයේගේ ශූන්‍යෂ්ටිකයේගේ අතර ප්‍රධාන වෙනස්කම් තුනක් තියෙනවා. අපි මේ වෙනස්කම් තුනෙන් දෙකක් ලේසියෙන්ම මතක තියාගත්තා. දැන් මේ අනවශ්‍ය දේවල් ටික මම මකලා අයින් කරන්නේ නැහැ. නැත්නම් ඔයාලා මේ ඔක්කොම දෙදි පැටලෙනවා. දැන් ඊළඟට මොකද්ද මේ ප්‍රතිවලිතය වෙන වෙලාව ගැන ඔයාලට තියෙන අදහස? අපි දෙවෙනි පාඩමේදී ඉගෙන ගත්තා DNA ප්‍රතිවලිතය වෙන වෙලාවල් ගැන. ඒ කියන්නේ දැන් ඔයා දන්නවා සෛල චක්‍රයේ ප්‍රධාන වශයෙන් කලා දෙකක් තියෙනවා. අනුනන කලාව, අන්තර් කලාව. නැවත ඒවයි නැවත උපකලා විදිහට G1 S G2 විදිහට බෙදලා තිබුණා. හොඳට මතක තියාගන්න ඕනේ දේ තමයි ශූන්‍යෂ්ටිකයේගේ මේ ප්‍රතිවලිතය සිද්ධ වෙන්නේ S කලාවේදී විතරයි. ශූන්‍යෂ්ටිකයේගේ DNA ප්‍රතිවලිතය වෙන්නේ S කලාවේදී විතරයි. හැබැයි ප්‍රාග්ඥෂ්ටිකයේ ගත්තොත් එයාගේ සෛල චක්‍රයේ පුරාවට අඛණ්ඩව DNA ප්‍රතිවලිතය කෙරීගෙන යනවා. ඒ කියන්නේ එයාට සෛල චක්‍රය පටන් ගත්තට පස්සේ ප්‍රතිවලිතය වෙන්න කියලා නිශ්චිතව වෙන් වෙච්ච වෙලාවක් නැහැ. එයාට හැම වෙලාවකම අඛණ්ඩව එක දිගට ප්‍රතිවලිතය කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ඥෂ්ටිකයේගේ සෛල චක්‍රය ඇතුලේ ඕන වෙලාවක නියුක්ලියෝටයිඩ් එකතු කර භස්ම එකතු කර අර දඟලි ඩිහලිගේ අර වෙච්ච ක්‍රියාවලිය එක දිගට වෙවි යනවා. හැබැයි ශූන්‍යෂ්ටිකයේගේ හැමතිස්සෙම ඒ විදිහට දඟලිය අලුතෙන් DNA හදාගන්න බෑ. ශූන්‍යෂ්ටිකයෙක් කියන්නේ ගොඩක් කාර්යක්ෂම කෙනෙක්. ඒතකොට ඒගොල්ලෝගේ ප්‍රාග්ඥෂ්ටිකයට වඩා හොඳ විධිමත් විදිහකට සිද්ධ වෙන්නේ. එතකොට හැම දෙයකම නිශ්චිත වෙලාවක් වෙන් කරගෙන තියෙනවා. ඔයාලා දන්නවා වැඩ කාර්යක්ෂම වෙද්දී නිශ්චිතව සැකසිච්ච තැන් තියෙනවා, නිශ්චිත වෙලාවක් තියෙනවා. අන්න ඒ වගේ තමයි ශූන්‍යෂ්ටිකය. S කලාවේදී විතරයි DNA ප්‍රතිවලිතය සිද්ධ වෙන්නේ. මේවා තමයි ශූන්‍යෂ්ටිකයේගේ ප්‍රාග්ඥෂ්ටිකයේගේ තියෙන ප්‍රධාන වෙනස්කම්. අපි බලමු මේ දෙන්නගේ එන්සයිමයක් එක එන්සයිමයක් තියෙනවා දෙන්න අතර පරස්පරකම් තියෙන. කවුද එන්සයිමේ මොකක්ද එතනදී වෙන්නේ කියන එක අපි ඊළඟට බලමු. මේ එන්සයිමේ තමයි DNA පොලිමරේස්. DNA පොලිමරේස් කියවම ඔයාලට මොනවද මතක් වෙන්නේ? DNA ප්‍රතිවලිතයේදී අලුතෙන් DNA සංශ්ලේෂණය කරන වැඩේ සම්පූර්ණයෙන්ම කරේ මේ DNA පොලිමරේස්. ඊට අමතරව මේ DNA පොලිමරේස්ට තව ආකාර දෙකකට බෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ ආකාර තුනක් තිබ්බා. එක්කෙනෙක් තමයි අලුතෙන් නියුක්ලියෝටයිඩ් එකතු කර ප්‍රතිවලිතයට දායක වුණේ. මම මේ කලින් උගන්වපුවා මතක් කරන්නේ. අනිත් එක්කෙනා තමයි හදිස්සියවත් කොහේ හරි වැරදෙනවද? වැරදුනා නම් එතන තියෙන්න ඕනේ නියුක්ලියෝටයිඩ් අලුතෙන් එකතු කරනවා වැරදිච්ච ටික අයින් කරනවා. ඒ තව ආකාරයක්. අනිත් එක්කෙනා තමයි ඔයාලට මතකද DNA පොලිමරේස් කොච්චර දක්ෂයෙක් වුණත් වැඩේ පටන් ගන්න බැරි වුණා. වැඩේ පටන් ගත්තේ RNA පොලිමරේස්ගේ උදව්ව අරගෙන. ඒකෙදි හැදුනා DNA RNA දෙමුහුම. ඒ දෙමුහුම අයින් කරේ DNA පොලිමරේස් තව විදිහකට හැදෙනවා. ඇත්තටම කියනවා නම් මේක DNA පොලිමරේස් 1, DNA පොලිමරේස් 2, DNA පොලිමරේස් 3 කියලා අපි ඒ තුන නම් කරනවා. නමුත් හරියටම 1 කියන්නේ කාටද, 2 කියන්නේ කාටද, 3 කියන්නේ කාටද එහෙම කියලා පොතේ ඔයගොල්ලෝට කියන්නේ නැහැ. අපේ සිලබස් එකේ කියන්නේ DNA පොලිමරේස් වර්ගයක් RNA DNA දෙමුහුම අයින් කරනවා.
DNA පොලිමරේස් වර්ගයක් සෝදුපත් කියවන්න දායක වෙනවා. DNA පොලිමරේස් වර්ගයක් මෙහෙම ප්‍රතිවලිතයේදී අලුතෙන් නියුක්ලියෝටයිඩ් එකතු කරන් සංශ්ලේෂණය කරගෙන යනවා කියලා. කොහොම හරි කමන්නේ. දැන් අපි දන්නවා අපි මේ විදිහට කතා කරගෙන යමු වර්ග කියලා. මේ DNA පොලිමරේස් තමයි සම්පූර්ණ මේ ප්‍රතිවලිත ක්‍රියාවලියම අරගෙන යන්නේ. කොහොමද එතකොට ප්‍රාග්නැස්ටිකයේගේ සූනැස්ටිකයේගේ පොලිමරේස් වල වෙනස? වෙනස වෙන්නේ ප්‍රධාන වශයෙන් ව්‍යුහයේ ප්‍රාග්නැස්ටිකයේ ඇතුලේ DNA පොලිමරේස් හැදෙන විදිහ සූනැස්ටික හැදෙන විදිහ ගැන හැදිලා ඉන්න විදිහ. දැන් ඔය හිතන ප්‍රාග්නැස්ටිකයේ අපි නිකන් හිතමු ප්‍රාග්නැස්ටිකයේ ඇතුලේ DNA පොලිමරේස් ඉන්නේ මෙහෙම කියලා යාගේ ව්‍යුහය. සූනැස්ටිකයේ ඇතුලේ DNA පොලිමරේස් ඉන්නේ මෙහෙම. කියන්නේ යා දැනට අයත් කරගෙන ඉන්න ස්වරූපය. ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ ව්‍යුහය. හැබැයි මේ දෙන්නගේ ක්‍රියාව සමානයි. ඒ කියන්නේ දෙන්නගේ ඇතුලේ ඉන්න DNA පොලිමරේස් සංශ්ලේෂණය කරන එකයි වැරදුනහම අයින් කරන එකයි අර දෙමුහම අයින් කරන එකයි කරන්නේ එකම වැඩේ. හැබැයි ව්‍යුහය වෙනස්. ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඕනේ. සූනැස්ටිකයේදී උනත් ප්‍රාග්නැස්ටිකයේදී උනත් DNA පොලිමරේස් ප්‍රතිවලිතයේදී ක්‍රියා කරනවා. එකම විදිහට ක්‍රියා කරන්න අපි දන්නවා. දැන් අපි කතා කරා ආකාර තුනකට බෙදලා කරන වැඩ තුනක් තියෙනවා. දෙගොල්ලෝගේ ඇතුලේ එකම විදිහට වැඩක් වෙන්නේ. හැබැයි අයත් කරගන්න ව්‍යුහය වෙනස්. සූනැස්ටිකයේගේ ඇතුලේදී අයත් කරගන්න ව්‍යුහයට වඩා ප්‍රාග්නැස්ටිකයේ ඇතුලේදී අයත් කරගන්න ව්‍යුහය වෙනස් වෙනවා. ඔන්න ඔය ටික තමයි අපි DNA පොලිමරේස් සම්බන්ධයෙන් දැනගන්න ඕනේ. අපි මෙච්චර වෙලා කතා කරේ ප්‍රාග්නැස්ටිකයේදී උනත් සූනැස්ටිකයේදී උනත් කොහොමද ප්‍රතිවලිතයේදී මොනවා හරි කොතනදී හරි වෙනසක් එනවා නම් ඒ වෙනස එන්නේ කියන එක. දැන් අපි සමානකම් ගැන කතා කරමු. සමානකම් ගැන කතා කරනකොට ඔයා දන්නවා අපේ මේ DNA දාමය මම මේ දැන් ඇඹරුම අයින් කරලා කෙලිම දිත්ත දාමය අඳින්නේ. මේ දිත්ත දාමේ ඔරි ස්ථානය ළඟින් දැන් ඔයා හිතනකො මෙතනයි ඔරි ස්ථානය කියලා. අපි ඒ ඔරි ස්ථානය ළඟින් තමයි මේ ප්‍රතිවලිතේ පටන් ගත්තේ. එතකොට ඔරි ස්ථානය ළඟින් ප්‍රතිවලිතේ පටන් ගන්නකොට එතනින් මේ දාමය ඈත් වුණාට පස්සේ දැන් කවුද මේ බන්ධන කඩන්නේ? දිත්ත දාම දෙක අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන කඩලා දුන්නේ හෙලිකේස්. අපි ඒක දන්නවා. අපි ඒක ඉගෙන ගත්තා. මේ විදිහට බන්ධන කඩලා ඔරි ස්ථානය ළඟින් වැඩේ පටන් ගන්න ප්‍රතිවලිතේ වීගෙන යනකොට දායක වෙන ප්‍රධාන එන්සයිම තුනක් අපි දන්නවා. හෙලිකේස් බන්ධන කඩනවා. දැන් මේවා ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ. ඊළඟට ටොපෝයිසෝමරේස් මම ටොපෝ කියලා ලියන්නම්. ටොපෝයිසෝමරේස් අර මේ දඟර කඩනකොට ඉස්සරහින් දඟර ගෑන එක. ඒ කියන්නේ තවදුරටත් ඒක ඇඹරෙන එක නවත්තනවා. ඊළඟට අමාරුවෙන් වෙන් කරගත්ත තනිදාම ස්ථාවර කරගන්න තනිදාම් බන්ධක ප්‍රෝටීන දායක වෙනවා. සූනැස්ටිකයේදී උනත් ප්‍රාග්නැස්ටිකයේදී උනත් තුන් දෙන්නගෙම ක්‍රියා කරන්නේ මෙන්න මේ එන්සයිම තුන තමයි. ඒ වගේමයි DNA පොලිමරේස් දෙගොල්ලෝ ඇතුළෙම ක්‍රියා කරනවා. දැන් හැබැයි කතා කරා DNA පොලිමරේස් දෙන්නම ඇතුලේ ක්‍රියා කරනවා දෙගොල්ලෝම ඇතුලේ ක්‍රියා කරන විදිහ සමානයි. හැබැයි ඒ දෙන්න එකම DNA පොලිමරේස් දෙන්න ඇතුලේදී අයත් කරගන්නේ වෙනස් ව්‍යුහයන් දෙකක්. ඒ කියන්නේ නිකන් එක මෙහෙම මතක තියාගන්න. ඔය සමහර මිනිස්සු ඉන්නේ එක්කෙනෙක් ගාව ඉන්නකොට හැසිරෙන්නේ එක විදිහකට. තව කෙනෙක් ගාව ඉන්නකොට හැසිරෙන්නේ තව විදිහකට. නිකන් ඔයාලා ලේසියෙන් මතක තියාගන්න. පන්තියක ළමයි කියලා හිතනකොට DNA පොලිමරේස් පන්තියේ ටීචර් ඉන්නකොට ළමයි හැසිරෙන විදිහයි ටීචර් නැති වෙනකොට ළමයි හැසිරෙන විදිහයි දෙකක්. අන්න ඒ වගේ තමයි. ටීචර් ඉන්නකොට නිකන් සූනැස්ටිකයෙක් වගේ ක්‍රමවත් විදිහට. ටීචර් නැති වෙනකොට ප්‍රාග්නැස්ටිකයන්ගේ විදිහට. මතක තියාගන්න මේ එන්සයිම හතරම සූනැස්ටිකයේගේ ප්‍රාග්නැස්ටිකයේගේ ඇතුලේ ක්‍රියා කරනවා. හැබැයි DNA පොලිමරේස්ගේ ව්‍යුහය දෙකවල අතර වෙනස් වෙනවා. ක්‍රියාවලිය සමානයි. ඔන්නෝච්චර ඔයගොල්ලෝ දැනගන්න ඕනේ DNA ප්‍රතිවලිතයේ සම්බන්ධයෙන් ප්‍රාග්නැස්ටිකයේ සූනැස්ටිකයේ කුණත් සංසන්දනය කරන්න ගියාම අපි ඊතුරු වීඩියෝ එකෙන් DNA ප්‍රතිවලිතයේ අවසාන කොටස කතා කරමු.